ඔබව තරමක් පුදුමයට පත්වෙන දෙයක් ගැන කියන්න හිතුවා. ඒ තමයි ලෝක ජනගහනයෙන් 6න් එකක් හුදකලාවෙන් තනිකමෙන් පීඩා විඳිනවා. ඔබට පුදුමයි නේද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු වලට අනුව 2024-25 ඔවුන්ගේ වාර්තාවන් වල කියවෙනවා ලෝකයේ ඉන්න මිනිස්සු අතරින් 100 දෙනෙක් හැම පැයකටම සැරයක් තමන්ගේ ජීවිතයට සමු දෙනවා මේ හුදකලාව තනිකම දරා ගන්න බැරිව. ලෝකයේ බිලියන 8කට වැඩිය මිනිස්සු ඉඳද්දී ඇයි කෙනෙක්ට තනිකමක් හුදකලාවක් දැනෙන්නේ? ඔබ මම අඳුනන අය, දන්න අය අපේ ජීවිතවල ඕනෑ තරම් ඉන්නවා. හැබැයි අපිට දැනෙන අය, අපිව දැනෙන අය ඉන්නේ ඉතාම සීමිත පිරිසක් විතරයි. මෙන්න මේ හේතුව නිසාම අපේ ජීවිතවල අපිට දැනෙනවා අපිව අහගෙන ඉන්න, අපිව තේරුම් ගන්න කෙනෙක් අපේ ජීවිතේට නැති වුනහම අපිට දැනෙන තනිකම, හුදකලාව දරා ගන්න හරිම අමාරුයි. මෙන්න මේ නිසා තමයි මෙවැනි තත්වයන් වලට ලෝකයේ මිනිස්සු ගොදුරු වෙන්නේ. එහෙමනම් අපි කොහොමද හුදකලාව තනිකම නොමැති වෙන්න අපේ ජීවිතයට මිනිස්සු ලං කරගන්නේ නැත්නම් මිනිස්සුන්ගේ හදවත් දිනාගන්නේ. මීට දශක 8කට විතර කලින් හරි අපූරු ක්ලාසික් බුක් එකක් ලියනවා ඩේල් කානගී කතුවරයා. ඒ කෘතියේ නම වෙන්නේ How to Win and Influence People. මේ පොතේ එක තැනක කතුවරයා කියනවා ඔබ වෙතට මිනිස්සු ආකර්ෂණය කරගන්න අවුරුදු 2ක් මහන්සි වෙනවට වඩා වැඩි පිරිසක් ඔබට මාස 2කින් ඔබේ ඇසුරට ප්‍රිය කරන පිරිසක් එකතු කරගන්න පුළුවන්. ඔබ තවත් කෙනෙක්ගේ ජීවිතය පිළිබඳ උනන්දු වෙනවා නම්, තවත් කෙනෙක්ගේ ඇසුර පිළිබඳව උනන්දු වෙනවා නම් ඔබට පුළුවන් මාස 2කින් විශාල පිරිසක් ඔබේ ඇසුර ප්‍රිය කරන අය හැටියට තෝරගන්න. ඉතින් අපි හැමෝම අපේ ජීවිතවල අපි කැමති දෙයක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව අපේ මූලික අවශ්‍යතාවයන් ඔහු ගලපනවා ආහාර, ජලය, නවාතැන්, කායික සම්බන්ධතා ඒ එක්කම ඊටාම වැදගත් දෙයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මිනිස්සු කැමති තමන්ව අගය කරනවට. මෙන්න මේ කියන කාරණාව ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ඔබට හැකියාවක් තියෙනවා නම් නිර්ව්‍යාජව තවත් කෙනෙක් අගය කරන්න, තවත් කෙනෙක්ගේ ඇසුර ඔබ වෙත ආකර්ෂණය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් තවදුරටත් හුදකලාව තනිකම කියන එක නොදැනෙන්න නම් අපේ ජීවිතේට අපිට දැනෙන, අපිව දැනෙන පිරිසක් එකතු කරගන්න ඕනේ. මේ වෙද්දි පවතින සමාජ ආර්ථික තත්ත්වයන් හමුවේ ඔබ මම දන්නවා අපිට අපේ පවුල ඇතුලේ කෑම මේසේදී පවා හුදකලා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ තරම් මේ තාක්ෂණික මෙවලම් ප්‍රබලව අපේ ජීවිතයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට හැකි හැම විටම ෆිසිකලි ගනුදෙනු කරන්න පුළුවන් අපේ ස්පර්ශය දැනෙන, අපේ හැඟීම් දැනෙන, අපේ සහකම්පනය දැනෙන ආදරණීය පිරිසක් අපේ ජීවිතයට එකතු කරගන්න අපිට හැකියාවක් තියෙනවා නම් අපි උනන්දු වෙනවා නම් අපිට කිසිම විටක හුදකලාව තනිකම කියන මේ දරා ගන්න බැරි මානසික තත්වයට ගොදුරු වෙන්න කිසි විටක ඉඩ විවර වෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම උත්සාහ කරන්න තවත් කෙනෙක් නිර්ව්‍යාජ වගේ කරන්න ඔබේ ඇසුර තවත් කෙනෙක් නිතරගෙන්ම තෝරා ගනී.